ලෝකේ පැරණිතම පූජනීය නගරයකට නූතන ගැටලුවක් ආවම මොකද වෙන්නේ? අද අපි කතා කරන්නේ අන්න ඒ වගේ දෙයක් ගැන. මේ තමයි අනුරාධපුරේ පිරිසිදු ජලය වෙනුවෙන් හදපු දෙවන්ත සැලැස්ම. මේ නගරය කියන්නේ නිකම්ම ඉතිහාස පොතක තියෙන තැනක් විතරක් නෙවෙයි. නෑ, මේක ජීවමාන තැනක්. ඒ වගේම 1982 ඉඳලම යුනෙස්කෝ ලෝක උරුමයක්. ඒ කියන්නේ මුළු ලෝකෙටම වැදගත් සංස්කෘතික මධ්‍යස්ථානයක්. හැබැයි ඉතින් මේ තියෙන පෞරාණික ශ්‍රී විභූතියට යටින් වතුර ඇතුලේ ලොකු තර්ජනයක් හැංගිලා තියෙනවා. අපි බලමු ඒ මොකක්ද කියලා. හොඳයි. එහෙනම් අපි මුලින්ම බලමු මේ පුරාණ නගරේ මුහුණ දෙන නූතන ප්‍රශ්නේ මොකක්ද කියලා. ඇත්තටම මේ ගැටලුවේ හදවතම තමයි ජල දූෂණය. මේ මුළු ප්‍රශ්නෙම මැදින්නේ නගරය හරහා ගලාගෙන යන මල්වතු ඔය. බලන්න 2010 කරපු සමීක්ෂණයකින් හොයාගත්ත දෙයක් තමයි කිසිම පිරිපහදුලක් නැතුව විශේෂයෙන්ම නගර මැදයෙන් මුදා හරින අපජලය නිසා මේ ගංගාව දරුණුවටම දූෂණය වෙලා තියෙනවා කියන එක. ඉතින් මේ වතුරේ ඇතර මොනවද තියෙන්නේ? හොඳයි. මෙතන තියෙනවා ඇමෝනියා, ඒ වගේම මල අපද්‍රව්‍යවල තියෙන කොලිෆෝම් වගේ බැක්ටීරියා. සරලවම කිව්වොත් මේවා හරියට පිරිපහදු නොකරපු අපද්‍රව්‍ය. මේවා ජලයේ ඉන්න සත්තුන්ට මාරාන්තික විෂයක් වගේ, ඒ වගේම මිනිස්සුන්ගේ සෞඛ්‍යයටත් ලොකු තර්ජනයක්. හරි. දැන් අපි කතා කරමු මේ දූෂණයට විසඳුම ගැන, මේකට හදපු පුළුල් මහා සැලැස්ම ගැන. මේක අනුරාධපුරයට විතරක් තියෙන ප්‍රශ්නයක්ද? නෑ. මේකේ තියෙන බරපතලකම තේරුම් ගන්න අපි පොඩ්ඩක් රටේම තත්ත්වය බලමු. 2014 වෙනකොට මුළු ශ්‍රී ලංකාවේම නාගරික ප්‍රදේශවලින් හරියට සකස් කරපු අපද්‍රව්‍ය පද්ධතියක් තිබුණේ 2.4ක් විතරයි. හිතාගන්න පුරවන්නේ. ඒ කියන්නේ මේක ජාතික මට්ටමේ අර්බුදයක්. ඉතින් යෝජිත විසඳුම තමයි මේ උපාය මාර්ගික මහා සැලැස්ම. මේකෙන් අලුත්ම අපවහන නල පද්ධතියක්, පොම්පාගාර, ඒ වගේම මධ්‍යම පිරිපවදු මධ්‍යස්ථානයක් හදනවා. බැලු බැල්මට පේනෝ නේද? මේක නගරේ පුරාම විහිදෙන හරිම දෙවන්ත අභිලාෂකාමී ව්‍යාපෘතියක්. මේ සැලැස්මේ ඉලක්කය හරිම පැහැදිලි. ඒ තමයි 2046 අවුරුද්ද වෙනකොට 55000කට ආසන්න ජනගහනයකට සේවය සපයන එක. ඒ කියන්නේ මේක අද තියෙන ප්‍රශ්නයකට විසඳුමක් විතරක් නෙවෙයි, මේක අනාගත පරම්පරාව වෙනුවෙන් කරන ලොකු ආයෝජනයක්. හොඳයි එහෙනම්. අපි දැන් බලමු මේ යෝජිත පද්ධතිය ඇත්තටම වැඩ කරන්නේ කොහොමද කියලා. මෙතන තියෙන වැදගත්ම දේ තමයි මේක one size fits all විසඳුමක් නෙවෙයි. ඒ කියන්නේ එකම ක්‍රමය හැමතැනටම පාවිච්චි කරන්නේ නැහැ. ඒ වෙනුවට නගරේ විවිධ කොටස් වලට ගැළපෙන විදියට සකස් කරපු ද්විත්ව ප්‍රවේශයක්. ඒ කියන්නේ ක්‍රම දෙකක් මෙතන තියෙනවා. හරි, අපි මුලින්ම බලමු මේ මධ්‍යගත පද්ධතිය වැඩ කරන විදිහ. පළවෙනියට අපජලය නල පද්ධතියක් හරහා එකතු කරනවා. ඊළඟට පොම්පාගාර වලින් ඒ ටික පිරිපහදු මධ්‍යස්ථානයට යවනවා. එතනදී ඔක්සිකරණ අගල් කියලා ක්‍රියාවලියක් පාවිච්චි කරනවා. ඒකෙදි වෙන්නේ ස්වභාවික බැක්ටීරියා පාවිච්චි කරලා අපද්‍රව්‍ය බින්ද දාලා දූෂක ද්‍රව්‍ය ඉවත් කරන එක. ඊට පස්සේ පිරිසුදු කරපු වතුර ආයමත් ගඟට මුදා හරිනවා. නිකන්ම නෙවෙයි, ඉතිරි වෙන රොන් මඩ පවා කොම්පෝස්ට් බවට පත් කරනවා. ඒ කියන්නේ සම්පූර්ණ චක්‍රයක්. දැන් ජනගහනයේ අඩු ප්‍රදේශවලට සෙප්ටික් ටැංකි වගේ ස්ථානීය පද්ධති තමයි විසඳුම. හැබැයි මහ සැලැස්මෙන් විශේෂයෙන්ම අවධාරණය කරන දෙයක් තමයි දූෂණය වළක්ව ගන්න නම් මේ ටැංකි හරියට නඩත්තු කරන්න ඕන, ඒ වගේම නිතරම රොන් මඩ ඉවත් කරන්න ඕන කියන එක. ඇත්තටම මේ වගේ විසඳුම් වලට අවශ්‍ය නවීන තාක්ෂණීය දඬමක් වෙළඳපොලේ තියෙනවා. උදාහරණයක් විදිහට මේ වගවේ පේනවා නේද විවිධ ප්‍රමාණවල නවීන සෙප්ටික් ටැංකි සහ ඒවයි මිල ගණන්. ඉතින් තාක්ෂණය පැත්තෙන් විසඳුම් දැනටමත් තියෙනවා. හරි, දැන් අපි යමු හැමෝටම තියෙන ප්‍රශ්නෙට. මේ තරම් දැවැන්ත ව්‍යාකෘතියකට සල්ලි හොයාගන්නේ කොහොමද? මේ මුළු ව්‍යාකෘතියටම ඇස්තමේන්තු කරලා තියෙන වියදම ජපාන් යෙන් බිලියන 13.8ක්. හැබැයි මේ ලොකු මූලික ආයෝජනය කරන්නේ මධ්‍යම රජය. ඒ කියන්නේ පදිංචිකරුවන්ට මේක හදන්න යන වියදම කෙලින්ම දරන්න වෙන්නේ නැහැ. හැබැයි මේක හදර ඉවර වුණාට පස්සේ මේ පද්ධතිය දිගටම පවත්වාගෙන යන්න නඩත්තු කරන්න සල්ලි දෙන්න කවුද? විසඳුම තමයි තිරසාර මූල්‍ය ආකෘතියක්. ඒ කියන්නේ මේ පද්ධතියට සම්බන්ධ වෙන ගෙවල් සහ ව්‍යාපාරවලින් ඒක දිගටම පවත්වාගෙන යන්න අවශ්‍ය වියදම පියව ගන්න මාසික ගාස්තුවක් අය කරනවා. ඉතින් සාමාන්‍ය පවුලකට මේකෙන් කොහොම බලපෑමක් වෙයිද? මෙතන තියෙන්නේ උදාහරණයක්. ජල පරිභෝජනය අනුව තමයි බිල හැදන්නේ. බලන්න ඝන මීටර් 10ක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් වතුර ටැංකි 10ක් වගේ පාවිච්චි කරන පවුලක් මාසෙට ගෙවන්න වෙන්නේ රුපියල් 280ක් වගේ මුදලක්.
මෙතන තියෙන වැදගත්ම දේ තමයි මේ ගාස්තුව මිනිස්සුන්ට දරන්න පුරුවන් මට්ටමක තියෙනවද කියන එක. මේ ප්‍රස්තාරයෙන් ඒක පැහැදිලිවම පේනවා. යෝජිත ගාස්තුව ලෝක බැංකුව ඇස්තමේන්තු කරන ගෙවීමේ හැකියාව කියන සීමාවට වඩා පහළින් තියෙන්නේ. ඒ කියන්නේ මේක පදිංචිකරුවන්ට දරා ගන්න පුරුවන් විදිහක තමයි හදලා තියෙන්නේ. හොඳයි අපි දැන් මේ තාක්ෂණික සහ මූල්‍ය විස්තර පැත්තකින් තියලා නැවතත් මේ හැම දෙයකම ප්‍රධාන ඉලක්කය දිහාට හැරෙමු. සැලසුම් වාර්තාවම තියෙන විදිහට මේ ව්‍යාපෘතිය මල්වතු ඔය සංරක්ෂණය සහ වැඩි දියුණු කිරීම සඳහා සැලකිය යුතු ධනාත්මක බලපෑමක් ඇති කරනු ඇත. මේකෙන් පැහැදිලි නේද මේක නිකම්ම පාරිසරික ව්‍යාපෘතියක් නෙවෙයි මේක සංස්කෘතික උරුමයක් ආරක්ෂා කිරීමක් කියලා. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේක ඉංජිනේරු තාක්ෂණය ගැන විතරක් නෙවෙයි මේක මහජන සෞඛ්‍ය ආරක්ෂා කරන එක ගැනයි. ඒ වගේම මුළු ලෝකෙකම අයිති මිල කරන්න බැරි ඉතිහාසයක් ආරක්ෂා කරන එක ගැනයි. මේක අතීතයයි අනාගතයයි යා කරන පාලමක් වගේ. ඉතින් අවසාන වශයෙන් හිතන්න ඉතුරු වෙන ප්‍රශ්නේ තමයි මේක. නගරයක් Tamanගේ පෞරාණික අතීතයේ සෝදලා නොදා නූතන අනාගතයක් ගොඩනගන්නේ කොහොමද?